වෙල්කම් ටු මයි YouTube channel. ඉතින් ඔන්න අදත් ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. මම මේ උදේ පාන්දර නැගිටපු දවසක් දැන් 5ට විතර ඇති. චූටි දුවගේ අවුරුදු 3 බෙහෙත් විදින්න යන්න තියෙනවා. ඉතින් උදේ පාන්දර නැගිටලා උයලා කරලා යන්න තමා මේ ලෑස්ති වෙන්නේ. ඉතින් උදේ පාන්දර නැගිටලා එද්දී මේ විදිහට තමා මගේ කිචන් එක තියෙන්නේ. ඉතින් හැමදාම ওই විදිහට තමා දකින්න ලැබෙන්නේ. මොකද මම හැමදාම අස් කරලා නිදියන නිසා. ඉතින් මේ බලන්නකො කරුවල තාම හොඳටම කරුවලයි. ඉතින් මේ ජම්බු ගහේ ජම්බු හැදිලා තියෙනවා. ඉතින් ඒකත් වීඩියෝ කරා. ඊට පස්සේ සුපුරුදු පරිදි උදේ පාන්දර මම නැගිටලා කරන දේ තමයි මේ විදිහට උළුහාල් පානය බොන එක. ඉතින් ඔයාලා දන්නවනේ උළුහාල් ටිකක් පෙඟෙන්න තියලා රෑලි වෙනකන්. ඉතින් ඒක ඊට පස්සේ පෙරලා බොනවා. ඇත්තට මේක හොඳයි. ෂුගර් වලටත් හොඳයි. තව ලෙඩ ගොඩකට හොඳයි. ඉතින් ඔයාලත් බොන්න. ඇඟට කිසිම අගුණයක් නැති පානයක් තමා ගොඩාක් හොඳ ඖෂධීය පානයක්. ඉතින් චුට්ටක් අමාරුයි. නමුත් ඒක මම හැමදාම බොනවා. ඊට පස්සේ ඉතින් කරන්න ගත්තේ හාල් ලිපේ තියන්න තමා රයිස් කුකර් එකට ගහන්න. ඉතින් මේ විදිහට හාල් ටික අරගෙන සෝදලා හාල් ටික ලිපේ තියලා උයා ගන්න තමයි හදන්නේ. උයන්න හදන්නේ රතු වල මාළුව උයලා හාල් මැස්ස හොදි හදන්න. ඉතින් උදේට දවල්ට එක තමා උයන්නේ. ඉතින් උයලා ගියාම ලේසි. ඒ වගේම ගෙදර වැඩ ටිකක් ඉවර කරලා ගියාම ලේසි. මොකද චූටි දුවට බෙහෙත් විද්දට පස්සේ කොයි වගේ තත්ත්වයක් එයිද කියලා අපි දන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා උයලා කරලා ගේ අස් කරලා අතු ගාලා ඒ වගේම රෙදි හේදෙන්න දාලා ඒ වගේම හොදපු රෙදි වේලෙන්න දාලා ඒ ඔක්කොම කරලා තමා යන්නේ. එතකොට ගොඩක් පහසු නිසා. ඉතින් මේ විදිහට දැන් රතු වල ටික කපා ගන්නවා. හාල් ටික ලිපේ තිබ්බා. කිසිම දෙයක් ඊට ඉස්සෙල්ලා දවසේ ලෑස්ති කරලා තිබුණේ නෑ. අද උදේ තමයි හැමදේම කරගත්තේ. ඉතින් වෙලාවට චූටි දුවත් නිදියගෙන හිටියේ හැමදේම ඉවර වෙනකන්. ඊට පස්සේ තමයි ඉතින් නැගිට්ටේ. මම අම්මටත් එන්න කිව්වා. බෙහෙත් විදින තැනට යන්න. එතකොට මේ අර තනියෙන් යන්න බයයිනේ. ඉතින් අවුරුදු 3 බෙහෙත ලොකුවට උණ ගන්න එහෙම නෑ. උණ ගත්තෙත් නෑ එහෙම. මේ අරේ වුණාට ඉතින් අපිට හිතට බයයිනේ. ඉතින් ඒ නිසා අම්මටත් එන්න කිව්වා. මේ විදිහට ඉක්මනට උයා ගන්න එක තමයි කරන්නේ. ඊට පස්සේ ඉතින් හාල් මැස්ස ටිකත් කඩාගෙන සෝදලා එකටත් පහේ එහෙම ඔක්කොම හදලා ලිපේ තියලා ඊට පස්සේ පොල් ටික ගා ගන්න ඕනේ. මම ඒවැ වීඩියෝස් ගත්තේ නෑ. මොකද වීඩියෝ කර කර ඉන්න ගියොත් එහෙම වෙලාවේ යනවා. ඉතින් ඒක නොදැනීම වෙලාවේ යනවා. ඉතින් ඒ නිසා ඉක්මනට වැඩේ කරගන්න තමයි බලන්නේ. ඉතින් මොකද චූටි දුව නැගිට්ටාමත් එයත් එක්කත් අමාරුයිනේ. ඔන්න දැන් නම් ටිකක් එළිය වැහැලා තියෙන්නේ. දැන් 6ට විතර ඇති. මේ විදිහට ඉතින් මිරිසට හාල් මැස්ස ටික ලිපේ තියලා ඊට පස්සේ ඉතින් පොල් කිරි දානවා හොඳට. බත් එකක් දැන් ඉදලා තියෙන්නේ. බුද්ධ පූජාව තියන්නත් ඕනේ. යාළුවෝ ගැන සැප දුක් අහන්නත් බැරි වුණානේ. ඉතින් ඔයාලා හොඳින්ද හැමෝම හොඳින් සැපෙන් සනීපෙන් සතුටින් ඉන්නවද? මේ දවස් ටිකේ ඉතින් ඔයාලා අවුරුදු එහෙම සමරලානේ ඉන්නේ. ඉතින් ගොඩක් සතුටු ඇති. ඒ වගේම හිතවත්කම් අලුත් කරගන්න ඇති. දුරස් වෙච්ච නෑදෑකම් තියෙනවනේ. ඉතින් ඒවා අලුත් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් යාළුවෝ කොහොමද? නෑගම් ගියාද? ඒ වගේම පෙලක් අය අවුරුද්ද දවසට ට්‍රිප් එහෙමත් යනවනේ. ඉතින් එහෙම ගිහිල්ලා සතුටු වුණාද? ඉතින් මට කමෙන්ට් එකකුත් දාන්නකෝ. ඔයාලා සතුටෙන්ද කියලා. ඉතින් මේ වීඩියෝ එක නම් අවුරුද්දට කලින් ගත්ත වීඩියෝ එකක්. අවුරුදු දවස් ටිකේ එහෙම ලං වෙද්දී මම ගොඩාක් බිසි වුණා. මල්ලිගේ රට යන ගමනත් එක්ක. ඉතින් ඒ නිසා ගොඩාක් වීඩියෝස් ගේන්න බැරි වුණා. මේ විදිහට ඉතින් ඔක්කොම උයාගෙන කරගෙන දැන් මේ හදන්නේ බුද්ධ පූජාව තියන්න. ඊට පස්සේ ඉතින් මේ විදිහට ඉතින් මෙයාලව අමතක කරෙත් නෑ. අපිට මොන වැඩේ තිබ්බත් ඉතින් මෙයාලා බලන් ඉන්නවනේ මේ ටයිම් එකදී. මෙයාලට කෑම ටික ලැබෙනකන්. ඉතින් යාළුවවත් අමතක කරේ නෑ. යාළුවටත් කෑම ටික දාලා ඉක්මනට ගියා මල් ටිකක් කඩාගෙන එන්න. දැන් හොඳටම එළිය වැටලා තියෙන. බලන්නකෝ ඉර පායලා තියෙන ලස්සන. ඉතින් චූටි දුව නැගිටින්න කලින් ඉක්මනට බුද්ධ පූජාවක් තියන්න හදන්නේ. අර මම රෑ ඔයාලට පෙන්නුවේ පාන්දර 5ට විතර මේ ජම්බු ගහේ ජම්බු හැදලා තියෙනවා. ඉතින් චූටි පැලයක් තමයි මං ගෙනල්ලා හිටෙව්වේ. ඉතින් ඒකේ පළදාව තියෙනවා. හැබැයි මම නෙමෙයි හිටෙව්වේ හස්බන්ඩ්. මං ගෙනල්ලා දුන්නට. ඊට පස්සේ ඉතින් ඔන්න වෙනද විදිහටම බුද්ධ පූජාව පූජා කරා. මම අමතක කරන්නේ නිල් කට්ටොඩු පානය ගෞතම බුදු පියාණන් වහන්සේටත් තුම්මු යශෝදරා මහතෙරින් වහන්සේටත් පූජා කරන්න.
මොකද නිල් කටරොඩු පානය කියන්නේ ඖෂධීය ගුණයෙන් පිරි පානයක්. ඉතින් ඒක මම හැම වෙලේම උත්සාහ කරනවා ගෞතම බුදු පියාණන් වහන්සේටත් උතුම් වූ යශෝදරා මහා තෙරින් වහන්සේටත් පූජා කරන්න. ඉතින් මේ විදිහට පහන තිබ්බා. මොන දේ කරන්න ගියත් ඉතින් අපි පහන තියෙන වැඩේ නම් අමතක කරන්න හොඳ නැහැ. මම නම් දැන් නිතරම කරනවා. අර ගෙදර නැති දවසක් වුණොත් තමා. ඉතින් ඊට පස්සේ මමත් ඒකක් බොන්න කේතලේ ලිපේ තිබ්බා. වැඩ ටික ඔක්කොම ඉවර වෙලා තමා තේ බිව්වේ. ලේ ගහලා උණු වෙන්න තියලා ඉතින් ඊට පස්සේ ඉක්මනට ආව රෙදි ටික සේදෙන්න දාන්න. තව වෙලා තියෙන නිසා යන්න. ඒ වගේම ඉතින් සෝදට තිබිච්ච රෙදි ටිකත් වේලෙන්න දැම්මා. ඔන්න ඔය අතරතුරේ ඉතින් තාත්තා දුව අරගෙන ආවා. එයා ඉතින් නැගිටලා. බලන්නකො තාත්තයි දුවගේ මූණ හැටි ඉතින් නිදි පැදුරෙම්මයි. ඊට පස්සේ චූටි මැණික තාත්තා අතේ තියලා මම මේ විදිහට ඉක්මනට ඇවිල්ලා තේ එකක් හදාගෙන නිදහසේ බිව්වා. ඒක බොන වෙලාවේ අම්මත් ඉතින් ආවා. අම්මා බස් එකේ තමයි ආවේ. ඉතින් ඒ වෙලාවේ අම්මා අඹ ගෙනල්ලා තිබ්බ ගෙදරින්. තව ටිකක් වෙලාව තියෙන නිසා යන්න අම්මා කිව්වා අඹ මාළු එයා උයන්නම් කියලා. ඉතින් අම්මා අඹ මාළු උයන්න තමයි ලෑස්ති වෙන්නේ. අතරතුරේ තාම මම තේක බොනවා. ඉතින් ඊට පස්සේ තෙල් ලිපේ තියලා අම්මා පහේ එහෙම දාලා අම්මා හදන විදිහට අඹ හැදුවා. ඇත්තටම අම්මා රසයට අඹ හදනවා. ඉතින් අඹ කෑවිච්ච දරන් කන්න පුළුවන් කෑමක්නේ. නොන්න අම්මා අඹ මාළුවත් උයලා ඉවරයි. ඔය බලන්නකො රස පාටට තියෙනවා. ඉතින් මේකත් එක්ක එක මාළුවක් තව තිබ්බත් ඇති. ඉතින් ගෑවිච්ච තැන කෑ හැකි හස්බන්ඩ් නම් හරිම ආසයි. ඉතින් ඊට පස්සේ ඔය අඹ මාළුවත් ඉක්මනට උයලා ඊළඟට ඔක්කොම කිචන් එකේ මස් කරා. ඔයාලා දැක්කනේ. ඉතින් මම ඔක්කොම උයලා උනාට පස්සේ කිචන් එකේ මස් කරා. රෑ තිබිච්ච විදිහටම කිචන් එක තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට ගෙනියන්න ඕන ටික බෑග් එකට දාගත්තා. චූටි පුතාගේ පොත, බරිකිට පොත, ඒ වගේම එයාට ලේන්සුවක්, එයාට ඕන දේවල් ඔක්කොම ටික බෑග් එකකට දාගෙන එයාට වතුරත් බෝතලයකට දාගෙන ඔය යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් චූටි දෝනිව නාව ගත්තේ නැහැ උදේ පාන්දර වැඩිත් නිසා. ඇඟ සේදුවා. ඉතින් ගියේ නෑවනේ. ඇඟ සෝදලා යාට හොඳ ඇඳුමක් අඳලා ඒ ටික කරලා ඉතින් ලෑස්ති වෙලා මාත් ලෑස්ති වෙලා මේ විදිහට යන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා හිතනවා ඉතින් මේ ගවුම හැමදාම අඳිනවා කියලා. අනේ මන් දන්නේ මට අර තියෙන ඇඳුම් වලින් හරිම පහසු ඇඳුමක් තමයි මේ ඇඳුම. මේ ගවුම ඇඳගෙන ඉතින් යන්න පුළුවන්. ඒ නිසා මේ ඇඟටත් පහසු. ඉතින් මම හරි ආසයි ගවුමට. ඒ වගේ මම ගවුමක් තව මහ ගන්න ඕනේ. ඒ වගේ රෙද්දක් හොයාගෙන. ඉතින් හිතන්න එපා මේක විතරමයි තියෙන්නේ මෙයා හැමදැනට මේක අඳින්න කියලා. ඉතින් ඊට පස්සේ ඔන්න ඔය විදිහට හස්බන්ඩ් අද ට්‍රීවිල් එකක් තිබුණ නැහැ. මේ විදිහට ඉතින් බයික් එකේම ගිහින් දැම්මා. චූටි දුව නම් හරිම ආසාවෙන් තමයි ඉතින් බයික් එකේ යන්නේ. එයා හරි ආසයි ඉතින් වාහනවල යන්න. එයාට චුට්ටක් තියෙනවා වාහන පිස්සුවක් තියෙනවා තාත්තට වගේ. ඔය විදිහට ඉතින් අපි MOH එකට ගියා. ගිහිල්ලා ටික වෙලාවක් ඉන්න උනා. ඉතින් පොත එහෙම දීලා ගොඩාක් වෙලා ඉන්න උටේ වෙනදා වගේ. ඉතින් ඉක්මනට බෙහෙත් විදගෙන ආවා. ඉතින් මේ විදිහට චුට්ටක් වෙලා ඉඳලා ඉතින් මෙයා දන්නේ නෑ බෙහෙත් විදින්න කියලා. ඒත් ඉතින් අර ලොකු අය එහෙම බෙහෙත් ඉදගෙන ඇවිල්ලා අඬනකොට චුට්ටක් එයාට තේරුණා. ඒ වගේම මිස් ගාවට ගිහිල්ලත් එයා බෙහෙත් ඉදින්න බෑ කියලා කිව්වා ඇඬුවා. අම්මට කිව්වා බෙහෙත් ඉදිනකොට චූටි වීඩියෝ එකක් ගන්න කියලා. ඒ වුණාට අම්මා එහෙම ගත්තේ නැහැ. එයාට ඒ වෙලාවේ දුකේ අඬනවා ඒ නිසා. ඉතින් ඊට පස්සේ මේ විදිහට ඔන්න බෙහෙත් ඉදගෙන ඇවිල්ලා තමයි මේ ඉන්නේ. පුරාම ඇඬුවා ඉතින්. ඒ වගේම ටික වෙලාවක් ගිහිල්ලත් එයා ඇඬුවා. එයාට මතක් කර කර ඒ කියන්නේ මතක් වෙන වෙලාවට එයා ඉතින් ඇඬුවා. ඔය ඒක තමයි ඉතින් එයා කරන්නේ. එතෙන්ට බෙහෙත් ඉදින්න ගිහිල්ලත් කිරියම්මට තමයි කතා කරේ කිරියම්ම එන්න කියලා. ඉතින් පව් රිදුනා අඬනවා. ඉතින් මොනා කරන්නද අපි ඉතින් රිද්දලා හරි ඉතින් බෙහෙත් එක විදා ගන්න ඉබෑ නේද? ඉතින් ඊට පස්සේ ওই විදිහට බෙහෙත් එක විදලා ඉවරුණාට පස්සේ විනාඩි 20ක් ඉඳලා ඔන්න හස්බන්ඩ් ඒව ට්‍රීවිල් එකක් මොකද බයික් එකේ යන්න බෑනේ චූටි දුව වරගෙන බෙහෙත් විදලා ඉතින් ඒක නිසා ට්‍රීවිල් එකක් එයා හයර් එකට එව්වා. ඉතින් අපි ඊට පස්සේ ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ලොකු ගාණක් තිබුණේ එයාට එහෙම උණ ගත්තෙත් නෑ. උනට මම කෝකටත් කියලා එයාට එයාගේ බරේ ප්‍රමාණයට අනුව දෙන්න තියෙන ප්‍රමාණයට පැන්ඩෝල් සිරප් ටිකක් දුන්නා. එයා ඉතින් ඒක බිව්වා. බීලා එහෙම ලොකුවට එයාට උණ ගත්තේ නැහැ. අර අවුරුදු 3 බෙහෙතේ තරම්ම අර උණ ගන්නේ නැහැ. අමාරුවක් නැහැ. ඉතින් මගේ චූටි දුවට එහෙම උන්නේ නැහැ. ඉතින් අනිත් බබාලට කොහොමද දන්නේ. ඉතින් මේ විදිහට තමයි ওই විදිහට හිටියේ. සෙල්ලම් කර කරත් හිටියා.
ඊට පස්සේ මම ඇවිල්ලා ඔය උදේට කෑවේ මේ වෙලාවේ තමයි. හරිම රසයි. ඉතින් අම්මා මාළුවත් වෙලා තිබුණනේ. ඊට පස්සේ ඉතින් චූටි වමනාවකට ආයි ටවුන් යන්න වුණා. ඉතින් පයින් තමයි මම ගියේ චූටි පුතාව දාලා. අම්මා හැම ඉන්නවනේ. එයා ගාණක් නෑ. ඉතින් ඒ නිසා ඉන්නවා. ඉතින් ඒ වෙලාවේ චූටි දුව කන්න ආසයි මේ විදිහට PNS එකේ කේක් එකක් තියෙනවා. ඉතින් ඒක ගෙනහල්ලා දුන්නා. ওই විදිහට තමයි ඉතින් අද දවසේ වරුවක් ගියේ ගත වුණේ. ඉතින් එහෙනම් ඔයාලා ආසාවෙන් මේ වීඩියෝ එක බලන්න ඇති කියලා මම හිතනවා. බලන්නකෝ කේක් එකේ රස පාට ඇත්තටම රසයි ඔය කේක් එක. මාත් හරි ආසයි කන්න. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්නද? ආයි ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔයාලගේ ලස්සන කමෙන්ට් එකක් ලියාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මම යනවා. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.